කන්න කරා. කොල්ලෝ මෙහෙ බල්ලෝ ඉන්නවද? ඉන්නවා? ඔව්. පුදුමයිනේ. ඇයි? අපිට කවදාවත් බුරණ සද්දයක්වත් ඇහිලා නැහැ. නේද පුතේ? ඇයි අහලා නැද්ද? බුරණ බල්ලෝ හපා නොකයි කියන කතාව? මේ ඉන්න බුරන් නැති බල්ලෝ. උන් හපා කයි. ඉන්ජෙක්ෂන් ගහලාද? මටද? උඹට නෙමෙයි බං බල්ලට. මේ මගේ කවුසන තෝ පලයන් ගෑණිය යන්ද? මෙතන වැදගත් මිනිසුන්ට වැදගත් විදියට කතා කරන දන්නති කාලා කන්නේ 70. මාස් කන බල්ලට වැඩිය කටු කන බල්ලනේ සැර. මේ ගෑණිය බොයේ බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මගේ ලියට આવොත් බවුලේ ඉඳලා යටිපතුල කොහමද ඔරලෝසුවේ කටුවේ තත්ත්වය? කිසි ප්‍රශ්නයක් නෑ සර්. ඒ කියන්නේ දැන් ඔරලෝසුවේ කටු කරගෙනවද? ඔව් සර්. දැන් කටු කරගෙන. ඒ කියන්නේ මැෂින් එකේ ඉඳන් තිබිලා නැහැ. ඔරලෝසුවේ මැසිම නෑ. එහෙනම් ඔය තමසේ දැන් කිව්වේ කටු කරගෙන ඔය කියන්නේ? ඔව් කටු කරගෙන. මැෂින් එක නැතුව කොහොමද ඔය කටු කරගන්නේ? ලියන්න මේ. උඹේ ඔය දේශේ නවත්තලා මට කියහන් ඔරලෝසුවේ කටු කරගන්නේ කොහොමද කියලා? මිනිස්සුමෙන් ඒ කිව්වේ? යකෝ මට පොඩි බෝම්බයක් නෑනේ මූට ගහන්න. ලියන්න මේ. කියන මගුලක් තේරෙන්න ගියහන්කෝ. කටු තුන කරකවන්න කොල්ල තුනක් දැම්මා. ෂා මරුනේ යකෝ ඒ වැඩේ. ලියන මහත්තයා තමසේ නම් දෙයියෙන් කෝයි. මේ බැලුවම මේක රැකී ආරක්ෂා ප්‍රශ්නෙටත් විසඳුමක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් නේ ඔයි. දැන් බලනවා ඔය තියෙන කැඩිච්ච ඔරලෝසු කණු වලට 4 දෙනා ගානේ සේවයට යෙදෙව්වොත් දහස් ගානකට රැකී ආරක්ෂා ජනිත වෙනවා. එක කනුවකට 4 දෙනෙක් නෙමෙයි සර්. 3 දෙනයි. මොකද ඔරලෝසුව කටු තුනයිනේ. කටු තුන තමයි ඔයි. ඇයි බට්ටා? කටු තුනට 3 දෙනයි බට්ට වනන්න එකනයි 4යි. බට්ට අමුතුවෙන් වලන්න ඕනේ නෑ සර්. හට්ට කරගෙනකොට බට්ට වෙනනවා. බට්ට වෙනවද? හැබැයි ලියන මහත්තයා බට්ට වෙනුනට කමන්නේ තමුසේ වෙනෙන්න එපා හරිද? සුමනේ ඔව් සර්. ලියන්නගේ මොලේ තමයි මම මොලේ. ඒක නිසා මම නිතරම කියන්නේ මිනිහා බිව්වට හොඳ මොලකාරයා කියලා. අර චූට්ට බොන එක තමයි වැරද්ද. චෝට්ටක් හොඳ චෝට්ට. ඒක නෙමෙයි සුමනේ. මම මේ එතුමා එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඔරලෝසුවේ කටු කරගෙන ඔපෙන්නන්න. ඒකනේ මේ බූරුවා තාම නැහනේ. කවුද මම බූරුවා? ඇමතිතුමාද? අනේ සමා වෙන්න සර්. මට ඉබේටම කියුණා. මං හිතලා කියපු දෙයක් නෙමෙයි. කමන්නේ ගියම්බා. මට කියවෙන්නේ නැති එකේ වෙන එකේ කියනවා ඇහෙනකොට ආසයි. ඇත්තටම සර් ආසද කවුරු හරි අමතුමාට බනිනවට ආසයි වා. අම්මා වගේ ඇහුන්නේ. සෝරි සර්. අම්මා වගේ අම්මා. ඉතින් සර් බනින්නකෝ. ෂා මම බනින්න එක හරි නෑ බං. එහෙනම් මම බනින්නද? බැනහන්. ඔන්න පටන් ගන්නවා. ගජනායක බෝරුවා, ගජනායක පිංගුණා, ගජනායක සෝඩයා, ගජනායක තලපතා. ඌරා බල්ලා කුටියා චීටා, කීටා පෙන්ඩා, ඩයිනෝ සිරස, ගජනායක බෝ. අයිබෝ වේවා. කොහොමද රාජමන්ත්‍රී ඔරලෝසුවේ තත්ත්වය? සර් දන්නවනේ. සර් මට වැඩක් පැවරුවොත් මං ඒක කරන්න පුළුවන් අන්තිම ඉහළින්ම කරනවායි කියලා. බලන්න ඔරලෝසුවේ කටු කරගෙන ලස්සන. අර මොකද ඔය අර ඈ කටුව කරකවෙන්නේ අනිත් කටුවට වඩා වේගෙන්. ඇහුන්නේ. පෑ කටුව කරගෙනවලු අනිත් කටුවලට වැඩිය වේගෙන්. ඒ තප්පර කට්ට සර්. අර කොටක මහතර තියෙන්නේ ඒ තප්පර කට්ට. ඇත්තට එතකොට අර දිගට කෙට්ටුවට තියෙන්නේ පෑ කට්ට වෙන්නේ. මං හිතන්නේ සර් බලයන් යන්න. මොනවා කියලාද බැන්නේ? ඔය මෝඩයා පිස්ස වගේ වැටෙන කියලා දැන්. මොකද්ද? බල්ලද? අපෝල. එහෙනම් බූරුවද? අයියෝල. එහෙනම් මොකද්ද බං කිව්වේ? හරකා මේ හරකා හොතම්බුවා නරියා. ඊයනේ. එහෙනම් මොකද්ද කිව්වේ? වඳුරා. අයිසවා ළඟින් ගියා. ළඟින් ගියා කියලා කිව්වේ වඳුරා කියලා නෙමෙයිද කිව්වේ? නෑ රිලවා කියලා. රිලව මම ඕකට පෙන්නන්නම් රිලා නැටුම්. මාමා මට මෙච්චර පණිද්දි ලීලි මොකද්ද කලේ? හිනාවේ යහගෙන හිටියේ. ඔය මාමාකාරයා මන්ත්‍රී හම්බුරට ඉංග්‍රීසියෙන් උත්තරයට බැන්න. මට ඉංග්‍රීසියෙන් බැන්න. ඔව්. එහෙම උඹට ඉංග්‍රීසි තේරෙනවද? මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ. ඒ වුණාට තොට්ට බැන්න කියලා තේරුණා. ඇහුන්නේ තේරුණා.